ඒ නිසා ජීවිතයට ආකර්ෂණ නීතිය යොදා ගනිද්දී තාම ප්‍රවේශම් වෙන්න ඕනේ. ප්‍රවේශමෙන් යොදාගත්තොත් හොඳයි යහපත සැලසෙනවා. ප්‍රවේශමෙන් යොදා නොගත්තොත් ආකර්ෂණ නීතියම විනාශය ගෙනෙනවා. සොර මුලකට සොරු ඒ සොරුන්ට හොරු ආකර්ෂණය වෙනවා. එහෙමනේ. දැන් සුභවාදීව හිතන මිනිස්සු අපි සුභවාදී වෙන්න අපිට ලං වෙන්නෙත් ඒ වගේ සුභවාදීව හිතන මිනිස්සු. ඉතින් සරලම දේ ආකර්ෂණ නීතිය කියන එක අර කඩවර වගේ තමයි. ඒ කියන්නේ ඔබතුමා පූර්විකාවක් සැපෙව්වා. දෙසැම්බර් 31ට කලින් මේ විශ්වය විසින් පවුන් ලක්ෂයක් එයාට දායාද කරා. හැබැයි ඒ පවුන් ලක්ෂයෙන් ප්‍රයෝජන ගත නොහැකි කෙනෙක්ට තමයි මේ පවුන් ලක්ෂය ලැබෙන්නේ. ආකර්ෂණ නීතියේ භයානක පැත්ත ඕකයි. ඒ කියන්නේ පැහැදිලි. ඒ කියන්නේ ආකර්ෂණය කියන එක වෙන්නේ හොඳට හොඳ නරකට නරක යහපතට යහපත අයහපතට අයහපත. කොහොම තමයි ඔක වෙන්නේ. මිනිසයාගේ තුන් හිතක නැහැ මේ ගෙදර. හැබැයි මෙයාගේ හිතේ කොයි වෙලෙත් වැඩ කරනවනේ හොරු වෙයි. එතකොට අර හොරාගේ සංඛ්‍යාතයට මේක ගැලපෙනවා. එතකොට මේක ලින්ක් වෙනවා අර කොහෙවත් යන හොරාට. netumaන දෘශ්‍ය සීමාවේ අතික්‍රමණය. ආයුබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා netumaන YouTube නාලිකාව නරඹන සහෘද ගෞරවනීය හිතවතුන් සියලුම දෙනාට. ඔබගේ ශක්තිය ඔබගේ ආශිර්වාදයත් එක්ක තමයි අපි මෙලෙස නාලිකාවක් ලෙස ඉදිරියට යන්නේ. ඔබ අපිව නරඹනවා සේම අපි දන්නවා මේ වැඩසටහන් ඔබ නරඹා ඉන් අනතුරු ඔබගේ ආදරණීය හිතවතුන් වෙනුවෙන් බෙදා හරින බව. තාම අපගේ YouTube නාලිකාව subscribe කර නැත්නම් දැන් subscribe කරන්න කියලා සිදු කරන ඉල්ලීමත් එක්ක අපි මේ කතා කරන්නේ අද දවසේ ඔබට ඔබගේ සාර්ථකත්වයේ වෙනුවෙන් මේ සිදු කරන වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් ලෙසට. අද අපි කතා කරනවා ආකර්ෂණ නීතිය කියන්නේ මොකක්ද කියලා. මොකක්ද ආකර්ෂණ නීතිය කියන්නේ කියලා අපි අහමු අද දවසේ අපේ ගෞරවනීය සම්පත්දායකයාගෙන්. ඒ තමයි නීතිඥ චතුර උමගලිය මහත්මයාගේ. අයුබෝවන් ඔබතුමාට. අයුබෝවන්. ආකර්ෂණ නීතිය මම නම් අහලා තියෙන චතුර මහත්මයා හොඳ පැත්තක් සහ නරක පැත්තක් දෙකක් තියෙනවා කියලා. ඔබතුමාට අද අවස්ථාව තියෙනවා මේකේ හොඳ නරක දෙකම හොඳට පැහැදිලි කරලා අපේ ආදරණීය හිතවතුන්ට කියන්න. ඒ වගේම මතක් කරන්න ඕනේ මේ දේවල් මේ අපි පොඩි දේවල් චතුර මහත්මයාගෙන් අහනවා ඔබගේ සුඛ විහරණය උදෙසා. ඒ වගේම මේ කියන කරුණු කාරණාවල ප්‍රායෝගිකව සාර්ථක කරගත් අවස්ථාවන් එක්ක ඔබට මේක අත්විඳින්න පුළුවන් වෙන තැනක් තමයි සුපර් විස්ඩම් පාඨමාලාව කියන්නේ. ඉතාමත් රජගමනේ ඔන්න සුපර් විස්ඩම් පාඨමාලාවේ පළමු පාඨමාලාව යනවා. මේ මාර්ගගත විදියට එහෙමත් නැත්නම් ඔන්ලයින් ක්‍රමයකට තමයි පැවැත්වෙන්නේ. ඔබට පුළුවන් දෙවෙනි පාඨමාලාවත් එක්ක එකතු වෙන්න. ජනවාරි මාසයේ තමයි ආරම්භ වුණේ. ජනවාරි මාසයේ පළවෙනිදා 2026 වර්ෂයේ සුපර් විස්ඩම් ගැනත් කියලා ආකර්ෂණ නීතිය ගැන අපි කතා කරමු එහෙමනම්. ඔව් ආයිබෝන් සුබ දවසක්. සුපර් විස්ඩම් පාඨමාලාව දැන් පළවෙනි කණ්ඩායම කෙරගෙන යනවා. දෙවෙනි කණ්ඩායම එකත් බෙද ගන්න පුළුවන් ජනවාරි මාසේ. අපි ඒක තවත් මැදදිත් කතා කරන ගමන් දැන් අපි ආකර්ෂණ නීතිය කියන එක මම හිතන්නේ අර මේ තියෙන්නේ ওই කතා කරලා සමහර විට එපා වෙනකන් කතා කරපු මාතෘකාවක්. ඒ කියන්නේ අපි නෙමෙයි මම කියන්නේ හැමතැනම බැලුවොත්. law of attraction කියන එක ආකර්ෂණ නීතිය කියන එක අනන්ත අප්‍රමාණ වීඩියෝස් ඔබට සිංහලෙන් ආකර්ෂණ නීතිය කියලා ටයිප් කරත් ඉංග්‍රීසි වලින් ටයිප් කරත් ඇතිතරම් වීඩියෝ ඔබට ලබා ගන්න පුළුවන්. වීඩියෝද දැනුමද ඕන තරම් මේක එක විදිහට අර්ථකථනය වෙලා තියෙනවා. ඉතින් සරලම දේ ආකර්ෂණ නීතිය කියන එක අර කඩවර වගේ තමයි. ඒ කියන්නේ ඔබතුමා පූර්විකාවක් සැපෙව්වා. කියන්නේ හොඳට හොඳ ආකර්ෂණය වෙනවා වගේම නරකට නරක ආකර්ෂණය වෙනවා. යහපතට යහපත අයහපතට අයහපත. කියන අද අපි කතා කරන්න යන්නේ ආකර්ෂණ නීතියේ භයානක පැත්තට හවු නොවි ඉන්න හැටි. ඒක තමයි කතා කරන්න යන්නේ. මේක තියෙන්නේ සම්පූර්ණයෙන්ම සමවර්ගීය රීතිය කියන එක මත පදනම් වෙලා. සමවර්ගීය රීතිය කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් බැලුවත් තරංග මහත්මයා එක වගේ අයින් එකට ආකර්ෂණය වෙන්නේ. දැන් ගුරුවරුන්ට ගුරුවරු ඒ ක්ලික් එකට ඉන්නේ ගුරුවරු සාමාන්‍යයෙන්. ව්‍යාපාරික ප්‍රජාව ආකර්ෂණය වෙනවා. එහෙමනේ. සොර මුලකට සොරු ඒ සොරුන්ට හොරු ආකර්ෂණය වෙනවා. එහෙමනේ. දැන් හිතන්න පාරක ඔය මේ බෝක්කුවක් උඩ රස්ති අදු ගගහ ඉන්න මේ තරුණ කොළු ගැටවට
එතන ડોක්ටර් කෙනෙකුත් ඉන්න පුළුවන් වේදනාලාවකුත් දාගෙන ඒ අය අතරේ. එහෙම වෙන්න බෑ උමතු වෛද්‍යවරයෙක් නෙවෙයි න ะ. එහෙම වෙන්න බෑ අර. ඒක වෙන්න බෑනේ. අභව්‍යයිනේ. ඒ කියන්නේ පැහැදිලි. ඒ කියන්නේ ආකර්ෂණය කියන එක වෙන්නේ හොඳට හොඳ නරකට නරක යහපතට යහපත අයහපතට අයහපත. කොහොම තමයි ඔක වෙන්නේ. දැන් හිතන්න මෙහෙම කරොත්. මේක සාමාන්‍ය ප්‍රායෝගික උදාහරණ දැන් අපි අත්ල වතුරෙන් පොඟවලා මම මේ බිත්තිය මත අත්ල තිබ්බොත් වතුර රූරා හැවෙනවා ඇඟිලි මාර්ගයේ දිගේ පල්ලෙහාට. ඊළඟට නැවතත් වතුර අත්ලේ පොඟවලා ටිකක් එහා තැනක බිත්තියේ අත තිබ්බොත් මම මේ කියන දේ පොඩි ප්‍රැක්ටිකල් ටෙස්ට් එකක් කරලා බලන්න. සාමාන්‍යයෙන් දැන් එක දිය පාරක් යන පැත්තට අර පාරවල් මෙහෙම ආකර්ෂණය වෙන ගතියක් තියෙනවා. ඇවිල්ලා මේ දිය පාරවල් හොයාගෙන එනවා අර ඒක පුදුම දෙයක්. ඒ කියන්නේ කෙලින් යන තිබ්බ දිය පාර අර කලින් යන දිය පාරවල් දෙසට ආකර්ෂණය වෙන ගතියක් තියෙනවා. මට චුටි දෙයක් තියෙනවා කියන්නද? දැන් ඔය ඔබතුමාත් මේ අත්දැකීම් විඳලාදී සමහරවල් අපි ඉස්සර ඉස්කෝලේ ගිහිල්ලා එනකොට කඳු ගැටයක් කොට ගිහිල්ලා වතුර බෝතලේ ගහලා වතුර දානවනේ කරලා තියෙනවද දන්නේ නැහැ. මම නම් ඒක කරලා තියෙනවා. මම කළා නේ. දිග උඩේ ඉඳන් වතුර දානකොට දිගට ගිහිල්ලා අර දෙක එකතු වෙනවා. ඔව් දෙපැත්තෙන්. දැන් මට දැන් ඔබතුමා කියනකොට දැන් මට තේරෙනවා මෙතන මොකක් කර එකක් ඇති කියලා. අනිවාර්යෙන් තියෙනවා. ඉතින් මේක තමයි වැඩේ. දැන් හිතන්න දැන් මේ කාරණාව ගන්න මේ පාරේ කඳු ගැටකොම්බ කැලේ පාරේ අර කාපට් එක නැත්තම් තාර පාර තමයි මේක දාන්නේ. ඒක එකතු වෙන එකක් තියෙනවා. එකක් තියෙනවා. ඔව්. අනිවාර්යෙන් තියෙනවා. දැන් සුබවාදීව හිතන මිනිස්සු අපි සුබවාදී වෙන්න අපිට ලං වෙන්නෙත් ඒ වගේ සුබවාදීව හිතන මිනිස්සු. අපි අසුබවාදී වෙන්න අපිට ලං වෙන්නෙත් අසුබවාදීව හිතන මිනිස්සු. ඒ නිසා ජීවිතේට ආකර්ෂණ නීති යොදා ගනිද්දී ඊටාම ප්‍රවේශම් වෙන්න ඕනේ. ප්‍රවේශමෙන් යොදාගත්තොත් හොඳයි යහපත සැලසෙනවා. ප්‍රවේශමෙන් යොදා නොගත්තොත් ආකර්ෂණ නීතියම විනාශය ගෙන එනවා. මම කියන්නම් උදාහරණ කීපයක්. ඔක කොහොම කිව්වටත් මදි. මම මීට කලින් වැඩසටහනකට කියලා තියෙන උදාහරණයක් මුලින්ම මතක් කරලා කියලා නැති උදාහරණ වලට එන්න. කියපු එකක් වුණාට මේක මතක් කරන්න වෙනවා. එක්තරා පුද්ගලෙක් හිටියා එයාට ඕන කරා අපි තුමු උදාහරණය ලංකාවේ නෙමෙයි පිටරටක පවුම් හෝ ඩොලර් වලින් අපි හිතමු පවුම් ලක්ෂයක් ඕන කරා එයාට. මේ උදාහරණය මම කියලා තියෙනවා. මේ ප්‍රමාණය ගැන හිතන්න එපා. මේක ඇත්ත කතාවක්. පවුම් ලක්ෂයක් එයාට ඕන කරා. දැන් මේ මිනිසයා හරි රස්සාවක්වත් නොතිබ්බ ව්‍යාපාරයක් උත්සාර්ථකව කරේ නැති එහෙම කෙනෙක්. නමුත් එයාට දරිද්‍රතාවයෙන් පෙළෙන ඉඳ පවුම් ලක්ෂයක් කියන එක තමයි එයාගේ හිතේ තිබුණේ. මෙයා ආකර්ෂණ නීති ඉගෙන ගත්තා. මෙයා සටහන් කරා දෙසැම්බර් 31 වෙනවා. එක්තරා අවුරුද්දක මුල එයා සටහන් කරනවා පොතක ජර්නල් කරනවා. දෙසැම්බර් 31 දින වෙනකොට මට පවුම් ලක්ෂයක් ලැබෙනවාමයි. ඒකට තමයි මෙයා වසඟ වුණේ ආකර්ෂණය වුණේ. දිනපතා උදේ කිව්වා, රැයට කිව්වා, දවල් කිව්වා, පාරේ ගියත් මිමුණුවා මේ පවුම් ලක්ෂයක් ඕනේ, පවුම් ලක්ෂයක් ඕනේ, පවුම් ලක්ෂයක් ඕනේ. ඔච්චරයි කිව්වේ. හැමදාම. ඉතින් ලොකු රැකියාවක් කරෙත් නැහැ, සාමාන්‍ය සුළු රැකියාවක් කරේ, ව්‍යාපාරයක් කරේ නෙමෙයි. නමුත් මේ තියෙන ප්‍රශ්න වලින් ගොඩ එන්න මෙයාට පවුම් ලක්ෂයක් ඕන කරා. ඒක තමයි හදවතේ කියන දෙවෙන අවශ්‍යතාවය උනේ. ඉතින් දිගට මේ කියනවා දැන් ජූනි වුණා, ජූලි වුණා, අගෝස්තු වුණා. පේන තෙක්මානික පවුම් ලක්ෂයක් ලැබෙනවා තියා පවුම් 1000ක් ඉතුරු වෙන මේ සේයාවක්වත් නැහැ. කොහොම ගිහිල්ලා කොහොමද මෙයා අඛණ්ඩව පවුම් ලක්ෂය ආකර්ෂණය වෙන විදිහට පවුම් ලක්ෂයක් ඕනේ, පවුම් ලක්ෂයක් ඕනේ උදෙත් එක රැත් එක මන්තරයක් වගේ 108 වාරයක් නෙමෙයි ඊටත් වැඩි වාරයක් හැමදාම ජප කරනවා මේක. දෙසැම්බර් 3 පවුම් ලක්ෂයක් පේන තෙක්මානි නේ. හැබැයි මෙයාගේ අනවරත විශ්වාසයක් තිබ්බා දෙසැම්බර් 31 වෙනකොට මෙයාට පවුම් ලක්ෂයක් ලැබෙනවා කියලා. දෙසැම්බර් 25 26 තුන පවුම් ලක්ෂයක් තියා පවුම් 1000ක සේයාවක් නැහැ. හැබැයි මෙයා තරේම විශ්වාස කරා මෙයාට පවුම් ලක්ෂයක් ලැබෙනවා කියලා. දෙසැම්බර් 28 හෝ 29 මෙයා රියානතුරකට ලක් වෙනවා. මම මේක මීට කලින් කිව්වා. නමුත් මෙතන මේකට අදාළ හින්දා කියන්න ඕන. රියානතුරකට ලක් වෙනවා. රියානතුරකට ලක් වෙලා මේ වෙනකොට මෙයා ජීවිත රක්ෂණයක් ආරම්භ කළා තිබේ රංග මහත්මයා. ජීවිත රක්ෂණයක් පූර්ණ ආබාධිත හෝ මරණයකදී පවුම් ලක්ෂයක් ලැබෙන ජීවිත රක්ෂණයකට දායක වෙලා තිබ්බේ. ඒකට දායක වෙලා මුල් වාරික ගෙවලා තිබ්බේ. ඉතින් පූර්ණ ආබාධිතයෙක් බවට පත් වුණා. දෙසැම්බර් 31කට කලින් මේ විශ්වය විසින් පවුම් ලක්ෂයක් එයාට දායාද කරා. හැබැයි ඒ පවුම් ලක්ෂයෙන් ප්‍රයෝජන ගත නොහැකි කෙනෙක්ට තමයි මේ පවුම් ලක්ෂය ලැබෙන්නේ. ආකර්ෂණ නීතියේ භයානක පැත්ත ඕකයි. ඒ කියන්නේ මේක විශ්වයට ජප කරා කිව්වා ඉතින් විශ්වයට තේරුම් ගන්න බෑ මේක කොහොමද දැන් මේ මිනිහයාට කරලා දෙන්න එකම ක්‍රමයයි විශ්වයට තිබ්බේ. ඇයි මේ මිනිහා ව්‍යාපාරයක් කරන්නේත් නැහැ.
පේන තෙක්මානික පවුන් ලක්ෂය ලබා ගන්න තමන්ගේ සූදානමක් නැහෙනි. ක්‍රමයක් නැහෙනි. ඉතින් ලැබෙන්න තිබ්බ එකම ක්‍රමය තමයි මෙයාව අනතුරට හෙලලා හරි පවුන් ලක්ෂය දෙන එක. මේ මිනිස්සුගෙන් කරදරයිනේ. පවුන් ලක්ෂයක් ඉල්ලනවා. ඉතින් වරම ලැබුණා. දැන් තරඟ මහත්මයා මම කියන්නේ මගේ උදාහරණයක්. මගේ උදාහරණයක් කියන්නේ මම දන්න කෙනෙක්ගේ උදාහරණයක්. මම සබරගම් පළාතේ පළාත් කර්මාන්ත අධ්‍යක්ෂ වෙලා ඉන්නවා 2008 2012 අතර කාලය තුල. ඒ කාලේ වෙච්ච උදාහරණයක්. බලංගොඩ හිටියා මං අඳුරන මහත්තයෙක්. කියන්නේ අපේ දෙපාර්තමේන්තුවට සම්බන්ධ මහත්තයෙක්. ඒ මහත්තයා කොයි වෙලෙත් එයා කොයි වෙලෙත් හිතුවා අපිත් එක්ක කිව්වා මේ ඒ පැත්තේ හරියට හොරු ඉන්නවා. එයා ඉන්න ගෙවල් පැත්තේ මේ හොරුන්ගෙන් හරි පරිස්සම් වෙන්න ඕන සර් මට බයයි මේ හොරු අපේ ගෙදරට එයි කියලා ඒ මනුස්සයා නිතරම හොරු ගැන නිතරම කියනවා. මේ කලින් යන්න බලනවා මේ හොරු එයි කියලා ගෙදරට. ඒ වගේ අර ඒ කියන්නේ හොරු එයි කියලාම එයා විශ්වාස කරා ගෙදරට. දැන් මේක මේ කියන්නේ මම ওই කතාව යකින් අහලා තිනවා ওই හොරු ගැන කතා හම්බුනොත් කියනවා ඒ පැත්තේ ගෙවල් බිඳපු හොරු ගැන මේ කඩවල් බිඳපු හොරු ගැන ඒ කියන්නේ ලොකු සම්බන්ධයක් හොරු ගැන තිබුණා. අන්තිමට මොකද වුනේ තරඟ මහත්තයා මාස දෙකකට පස්සේ එයාගේ ගෙයි හොරු කැඩුවා. ලක්ෂ ගාණක් රත්තරන් බඩුයි සල්ලි වෙනත් දේවල් පැහැරගත්තා. මේ මොකද වුනේ? මේ ආකර්ෂණ නීතිය. ඒ කියන්නේ කොයි වෙලෙත් හොරු ගැන කතා වුණේ. හොරු එයි කියලා හිතුණා. හොරු එයි කියන සිතුවිල්ල හදවතේ කිඳා බහැලා තිබුණා. මෙහෙම වුණාම මොකද දන්නවද වෙන්නේ තරංග මහත්මයා? මේ හොරෙක් ඉන්නවා. හොරෙක් යනවා මේ අද මොන ගෙයිද හොරකම් කරන්න කියන සිතුවිල්ලේ. යනකොට ඒ මනුස්සයාගේ තුන් හිතක නැහැ මේ ගෙදර. හැබැයි මෙයාගේ හිතේ කොයි වෙලෙත් වැඩ කරනවනේ හොරු වෙයි. එතකොට අර හොරාගේ සංඛ්‍යාතයට මේක ගැලපෙනවා. එතකොට මේක ලින්ක් වෙනවා අර කොහෙවත් යන හොරාට. ලින්ක් වෙලා මේ හොරා ඔටෝ මේ පැත්තට හැරෙනවා. අර වතුර බින්දු දෙක ලස්සනට මෙහෙම වෙනවා වගේ. මේ හොරාගේ චින්තනයයි මේ මිනිස්යාගේ හොරු වෙයි කියන සිතුවිල්ලයි එකට ලස්සනට මූට්ටු වෙනවා ගැලපෙනවා. හොරා එනවා. ඇවිල්ලා හොරකම් කරනවා. ඕක තමයි ආකර්ෂණ නීති භයානක සුපිරි උදාහරණ. හරි ඒ කියන්නේ ඒක පොඩි හාස්‍ය රසයක් තියෙන නමුත් හාස්‍ය නෙවෙයි ඇත්තටම නේද අපි හිතන්න ඕනේ සමහර දේවල් පිළිබඳව අපි අදිතස්සේරුවෙන් හිතන්න හොඳ නැහැ යතුරු මහත්මයා. ඇත්තට හොරෙක් කෙනා කියලා හිත අයින් එක නෙවෙයි හොරෙක් කෙනා නම් ඒකට අදාළ විකල්ප කරන්න ඕනේ. එක්ක CCTV කරන්න ඕනේ. එක්ක මොනවත් නැත්නම් ගෙදර බල්ලෙක් හරියටි කරන්න ඕනේ. අනේ හොරෙක් අන්තිමේදී වෙන්නේ බැටළුව කෑවා වගේ තමයි ඉතින්. ඔව්. කොටියාව වගේ කතාවක් තමයි ඉතින්. ඒ කතාව ඇත්තටම ගොඩක් දේවල් අපිට පසක් කරනවා යතුරු මහත්මයා කිව්ව කතාව. දැන් ආකර්ෂණ නීතියේ හොඳ පැත්ත වගේම මේක විහිළුවක් නෙමෙයි ඇත්ත. අපි හිතුවොත් මම ධනවත් මම සෞභාග්‍යයෙන් යුක්තයි මට සෞභාග්‍ය උතුරනවා. මම සෞභාග්‍ය කරා ළඟා වෙනවා කියන සිතුවිල්ල ආවොත් එතනට යන්නේ කොහොමද කියන එක ගැන නිරන්තරයෙන් ක්‍රමවේද පෑදෙනවා. ඒ කියන්නේ ධනාಢ්‍ය සිතුවිලි වලින් ඉන්න කෙනාට ධනාಢ්‍ය කෙරෙහි යන්න තියෙන අවස්ථා පෑදෙනවා. ඒ අවස්ථා ආකර්ෂණීය වෙනවා. මම දුප්පත් අපිට හරියන්නේ අපිට කවදා පායන ඉරවලද? මෙහෙම හිතන මිනිසුන්ට දරිද්‍රතාවයම ලං වෙනවා. මම දැකලා තියෙනවා ත්‍රිරෝධගතවල පිටිපස්සේ ගහගෙන යන වැකි. ඕන එක දවසක් මට මතකයි මම යනවා පැදගෙන මේ වාහනේ ඔය මේ නුවර පාරේ ඔය නිට්ටඹුවෙන් එහා යනවා හොඳේ. යනකොට ත්‍රිවිල් එකකුත් පිඹගෙන යනවා. දැන් ඉතින් ත්‍රිවිල් එකට නගරේ හෝ කොහේ හෝ යන්න තියෙන්නේ උපරිම පැයට කිලෝමීටර් 40 නේ වේග සීමාව. මේ 40 නෙමෙයි සෑහෙන වේගෙන් යනවා. දැන් ඉතින් අපේ වාහන වලට 70ක් වගේ වේගෙන් යන්න පුළුවන් නේ. අවසන්. දැන් මම 60 65 වේගෙන් 50 55 60 වේගෙන් යනකොට ත්‍රිවිල් එකක් දිගටම යනවා. පාර මැදම තියන් යනවා. දැන් මට යන්නත් නැහැ. දිගටම යනවා ඈත පේනවා දැන් යනවා. මං කොහොම හරි 70ට විතර ගිහින් ත්‍රිවිල් එකට ලං වුණා. ලං වුණාම දැන් එයත් 70ට විතර යනවා දැන්. ඉස්සර කරන්නත් බෑ පාර මැද්ද යනවා. ඔහොම යනවා කියන්නකෝ. ලංම වුණාම තමයි වැකිය දැක්කේ. ඔබ ලං කළා නෙමෙයි මම මේ ස්ලෝ කළා කියලා ගහගෙන ඉන්නවා. වැකියක්. කෙනෙක් කන්න පැලෙන්න ගහන්න හිතනවා යන්තිමට ඇයි කියන්නේ. මම අමාරුවෙන් මේක ඉස්සර කරන්න දෙන්නෙත් නෑ. මැදම තියන් යනවා. හොඳටම ලං වුණාම තියෙනවා වැකියක්. අර චන්ද්‍රසේන හෙට්ටිය අර සින්දුවන් කියනනේ අප හමුණා නොවේ ඔබ මා එක්කලාද මොකද්ද? ඒකට ගැලපෙන ගාගෙන ඉන්න ඔබ ලං කළා නොවේ මම මේ ස්ලෝ කළා කියලා. ඔන්න වැකි. හරි? ඉතින් සදාතනිකව ත්‍රිවිල් පදින්න විතරයි වෙන්නේ අන්තිමට. රුවන් වැකි.
ඔව් ත්‍රිවිල් පදින එකේ ආවාසියක් මේ නරකක් මොකක්වත් මේ පෙලෙන්තිය මොකක්වත් කරන්න කිව්වා නෙමෙයි. මං කියන්නේ ත්‍රිවිල් එක පැද ඉන්න මිනිස්සුත් ඊළඟට බලන්න එපේ රෝද 4කට කොහොම හරි යන්න. එහෙම යන්න වෙන්නේ 3 නෙමෙයි ඊට පස්සේ රෝද 2කින් ගිහින් ඊළඟට හොම්බෙන් යන්න වෙන්නේ. ওই සමහර ත්‍රිවිල් වල ගහන් ඉන්නව නේද මේ සමහර වැකි මන් දකිනවා. එක ගාලා තියෙනවා සනීපත් නැහැ, සල්ලිත් නැහැ, හිටපු යාළුවොත් නැහැ කියලා ඔන්නම වැකියක්. ඒ කියන්නේ අන්ත අසුභවාදී. ඒ කියන්නේ ආත්ම ගානක් කොයි විදිහට තමයි ඉන්න වෙන්නේ. මේ භවයේ නෙමෙයි. එතනින් එහාත් ඉන්නේ. තව එක ගහලා තියෙන එන්න එපා මාත් අරින්නේ නැහැ කියලා. ඔය වගේ ඒ කියන්නේ ඒකට ඒකම තමයි ආකර්ෂණය වෙන්නේ. අයිත් එතනින් එහා දෙයක් ආකර්ෂණය වෙන්නේ නැහැ. අන්තිමට එහෙමත් ගාගෙන සවලකුත් පිටිපස්සේ ගහන් යනවා. ඇයි මොකද යන විදිහට කුඩු පට්ටම් වුණාට පස්සේ සවලෙන් ගෝණියකුත් තියෙනවා ඇතුලේ. සවලෙන් කැලි ටික අවුල ගත්තා. ගෝණිය දාගත්තා. ගෙදර ගියා පස්සේ කියන එකලා. ඉතින් ওই වගේ තියලා ජීවිතේ දියුණු වෙන්න බෑ. ඒ කියන්නේ ජීවිතයක් දියුණු වෙන්න නම් සුභවාදී සිතුවිලි ආකර්ෂණය කරගන්න ඕනේ. ගහනවා නම් ගහ ගන්න ඕන හොඳ සුභවාදී වැකියක්. මෙත් මල් පිපිදේවා වගේ වැකියක්වත් ගහ ගන්න ඕන. මේ එහෙම කියලා හැබැයි යන්නත් ඕනේ මෙත් මල් පුපුදින විදිහට වෛරී සිතුවිලි අනිත් අයගේ හිතවල ජනිත වෙන විදිහට ගිහිල්ලා කියන්නේ මෙත් එහෙමත් තියෙනවනේ මෙත් මල් පිපිදේවා කියලා ගහගෙන යන්නේ හතර අතට වෛරය තියෙන විදිහට. එහෙමත් හරියන්නේ නැහැ. ඉතින් මේ රට ගොඩාක් හැදෙන්න ඕන. මම මේකයි මේ විහිළු උදාහරණ නෙමෙයි මේ කියපු එකක්වත් හොඳේ. මේවා තුල සෑහෙන ඇත්තක් තියෙනවා. ඇත්තට ඔබතුමා මේ කියපු උදාහරණ නිතර දෙවේලේ අපි දකින දේවල්. නමුත් අපි එතරම් හිතුවේ නෑ මේවා මෙහෙමයි කියලා ඔබට හිතනවා ඇති. ඇත්ත ඒක තමයි. ආකර්ෂණ නීතිය ගැන තමයි අපි කතා කරේ. මේක හොඳ පැත්ත වගේම ඇත්තටම අතිශය භයානක පැත්ත වැඩි යතුරු මහත්මයා. උදාහරණත් එක්ක කිව්වා. ඔව් නෑ සර්පයා වැරද්දෙන් අල්ලගත්තොත් දෂ්ට කරනවා. ඔව්. ඒ හින්දා ආකර්ෂණ නීතිය ප්‍රයෝජන ගන්න නම් හරි විදිහට ඒක ට්‍රේන් කරලා පුරුදු කරලා පුහුණු කරලා භාවිතා කරන්න. හොඳයි. භාවිතා කරන්න කියලා කියනකොට කොහොමද භාවිතා කරන්න කියලා ඔබේ හිතේ මතුවෙනවා පැනයක් ගැටලුවක් බොහෝ YouTube නාලිකාවල වීඩියෝ තිබුණාට මේව කරන්න අමාරුයි. නමුත් ප්‍රායෝගිකව කරන්න හොඳම තැනක් තමයි සුපර් විස්ඩම් කියලා කියන්නේ. අලුත්ම පාඨමාලාවට එකතු වෙන්න පුළුවන්. ජනවාරි මාසේ 1 වෙනිදා තමයි පාඨමාලාව ආරම්භ වන්නේ. මේ ඉන්නේ පාඨමාලාවේ සමායෝජකයා වගේම පාඨමාලාව ඔබට කරන ආදරණීය ගෞරවනීය ගුරුතුමා ඉතින් නීති චතුරු මුගලී මහත්මයාට කියලා ඔබේ තියෙන මොන හරි වැරදි තියෙනවා නම් කතා බහ කරලා හදාගෙන සාර්ථක ජීවිතයක් ගත කරන්න පුළුවන් අනාගතයේ හොඳ මිනිහෙකු ලෙස කාටවත් කරදරයක් නැති මෙත්මල් පුබුදින සමාජයක මලක් විදියට ජනිත වෙන්න අවස්ථාවක් තියෙනවා චතුරු මහත්මයා. ඔව් ඒකම අපේ යුතුයකමක් විදියට මතක් කරන්න ඕනේ මේ සටනේ ඉන්නේ මම පමණක් නෙවෙයි සමාජයක් නිවැරදි කරන සටනේ සෑහෙන පිරිසක් ඉන්නවා. අතීතයේ මීට ටික කාලයකට කලින් ගිහින් බැලුවොත් දයාරෝහණ අතුකොරල මහත්මයා මේ සමාජයක් පුබුදවන්න වැඩ කරපු මහත්වරු සුමනදාස සමරසිංහ මහත්මයා ඊට පස්සේ ශාන්ත මහත්මයා කුරුණෑගල එතුමා ඒගොල්ලෝ උත්සාහ කරා එක්තරා කාලයක උත්සාහ කරා. ඔව් ඒ අපි ගෞරව කරන්න ඕන. මොකද මේ එක තනි මිනිසෙක්ට මේ රටක් හදන්න බෑ. මේ වගේ අපි වගේ තව පිරිස් එකතු වෙන්න ඕන. ඒතකොට ඒකම දැන් නූතනේ ගත්තත් අපිට රමින්දු රන්දෙනි මහත්මයා ඉතාම හොඳ වැඩසටහන් කරනවා සමාජයක් සවි බල ගැනීම වෙනුවෙන්. සජිත් වන්නිනායක මහත්මයා, මොහාන් පල්ලිගුරු මහත්මයා, තව ඉන්නවා ශාන්ත ගමගේ මහත්මයා මම හිතන්නේ. ඒ වගේ තව ලොකු පිරිසක් ඉන්නවා මේ මොකද ඒ අයටත් අපි ආදරෙන් සිහිපත් කරන්න ඕන. මොකද මේක තනි ප්‍රොජෙක්ට් එකකින් තනි වෑයමකින් රටක් ගොඩ නගන්න බෑ. ඉතින් මේ වගේ තව පිරිස් බිහි වෙන්න ඕනේ රටක් ගොඩ නගන්න. හොඳයි. මේ මුඛ්‍ය පරමාර්ථය හැමදාමත් චතුර මහත්මයාගේ තියෙනවා කියලා අපි දන්නවා. එතුමාගේ නිහතමානී කමට තමයි ජනතාව ආදරය කරන්නේ, ආකර්ෂණීය වෙලා සිටින්නේ. ඉතින් නිතුමාන YouTube නාලිකාවත් subscribe කරන්න. ඉදිරියේ වැඩසටහන් ඔබේම කරගන්න YouTube නාලිකාවට එක්කල සැනින් එසනින් දැක බලා ගන්න. ඔබට පුළුවන් bell icon එකත් click කරන්න. සඳුදා දවස වගේම බ්‍රහස්පතින්දා උදෑසන 10 වන විට නවතම වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක්. ආයුබෝවන්. නෙතුමාන දෘශ්‍ය සීමාවේ අතික්‍රමණය